Welcome back to my YouTube channel. ඉතින් හොඳින් ඇති කියලා මම හිතනවා. අද මම ඔයාලත් එක්ක යොදා ගන්න හදන්නේ මගේ night routine එක. ඉතින් දැන් තමයි මම වැඩ ඉවරුනේ. දැන් වෙලාව 10:38යි. දැන් තමයි මම wash එකක් ගන්න ආවේ. ඉතින් ටිකට මාත් එක්ක රැඳිලා ඉන්න. ඉස්සෙල්ලාම brush කරගන්න ඕන. කොණ්ඩේ බැඳගෙන මම මොඩ් ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මම පිම්පල්ස් ගොඩක් තියෙන නිසා ෆේස් වොෂ් පාවිච්චි කරන්නේ නැහැ. ෆාමසි එකේ මට පිම්පල් වලට සබන් දුන්නා. රබන් ගැටලුම් දෙන්නා. ඒක නම් හොඳයි මගේ මේ පිම්පල්ස් වලට ගොඩක් කන්ට්‍රෝල් වෙලා තියෙන්නේ. දැන් මම හොඳ මාල්තුනක් පුදුම පාවිච්චි කරන්නේ ඔකට පාවිච්චි කරන්නේ නැහැ. මම වොෂ් එකක් දාගන්නකොට කොහොමද කියන්නේ මම නිදා ගන්න යන්න විනාඩි ඔන්න මෙන්න තියලා වගේ තමයි වොෂ් එකක් දාගෙන නැත්නම් මට නිින්ද යන්නේ නැහැ. මම හැමදාම වොෂ් කරන්නේ නිදා ගන්න යන්න පොඩි වෙලාවක් තියලා තමයි වොෂ් එකක් දාගන්නේ. හරි මම දැන් වොෂ් එකක් දාගෙන ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම මගේ දවසේ මම වැඩිපුරම කැමතිම වෙලාව තමයි මගේ මේ ටයිම් එක. ඒ කියන්නේ ඇයි දන්නවද? මම දවස් තිස්සේම වැඩ කරලා අපි දවල්ට මම නෑවත් ඉක්මනට නාගෙන එනවා. එහෙම ලොකුවට මොකුත් කරන්නෙත් නැහැ. ඉක්මනට නාගෙන එනවා. රැට ඇත්තටම මේ ටයිම් එක තමයි මට නිදහස්ම ටයිම් එක. මම කැමතිම ටයිම් එක මේක තමයි. මොකද මම වෙනුවෙන් චූටි වෙලාවක් හරි මේ තියෙන්නේ මෙන්න මේ ටයිම් එකේ තමයි. මම මේ වෙලාවට ඇත්තටම මේ වෙලාවට මම වොෂ් එකක් දාගෙන ඇවිල්ලා කන්නඩි මිස් ඉස්සරහට ඇවිල්ලා ඉතින් මන් දිහාම බලනවා. මම දිහාම බලනවා මම මහත් වෙලාද මම කෙට්ටු වෙලාද මහා කෙට්ටුවෙන් මහත් වෙලා නම් මම දැන් ඩයට් කරන්න ඕන මම ටිකක් කෙට්ටු වෙන්න ඕන. ඇත්තටම මම මේ දේවල් ගැන හිතනවා. ඉතින් මම හිතනවා ඔයාලත් ඒ වගේ ඇති කියලා රැට. එහෙම නේද? ඇත්තටම මම එහෙම ලොකු දේවල් නම් පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්නේ නැත්තේත් නැහැ. මම නයිට් ක්‍රීම් එක පාවිච්චි කරනවා. මේක මම ළඟදී ගත්තේ. DJ Beauty කියලා දෙන්නේ. ඒක යාළගෙන් තමයි මම මේක ගත්තේ. මේක ලොකුවට මොකුත් මේක මම හැමදාම ගන්නෑ. දවස් දෙකකට සැරයක්. ඒ වගේ තමයි මම ගන්නෙ. يعني චූටි ප්‍රමාණයක් වගේ තමයි ගන්නෙ. ගොඩක් ලොකුවට ගන්න නැහැ ඒක. ඒක ඉවරයි. මේ ඇස්සට මගේ ටිකක් කළුලා මොකද මේ මට මම ෆෝන් බලන නිසා මම කොහොමත් වොෂ් එකක් දාගෙන මේ ටික කරලා මේ දේවල් ටික මම අනිවාර්යෙන් හැමදාම ඩේලි කරන දේවල් ටිකක් තමයි මේ ඔක්කොම ටික කරලා ගිහිල්ලා මේ නිින්ද යනකම් ෆෝන් එක බලනවා. මම හිතන්නේ කළුවරේ ෆෝන් එක බලන නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. ඇස්සට කළු වෙලා තියෙන්නේ. මේක මම පළවෙනි වරට තමයි මම ගේම් එක ගොඩක් දවසක් ගෙන්නලා.
ඇත්තටම හොඳයි ඒක. මම ඩේලි ගන්න නැහැ. මොකද මම පිම්පල්ස් આવුත් කියලා මට බයයි. හරි. බොඩි ලෝෂන් එකක් මම පාවිච්චි කරනවා. ඒ තමයි මේක කැමීලියා එකේ බොඩි ලෝෂන් එකක්. මේක නම් ඇත්තටම හොඳයි. I love it. මොකද මේ මගේ මේ අත්වල එහෙම කියන්නේ අත් එහෙම ගොඩාක් කළු වෙලා තිබ්බේ. අවුවට පිච්චිලා තිබ්බේ මගේ අත් දෙක. මේ දැන් ඇත්තටම බොහෝ දුරට ඒක අඩුයි. ඉතින් මේක නිසා තමයි මම මේක මේ පාර තමයි මේකත් පළවෙනි පාර ගෙන්නුවේ. මේක හැමදාම ගෙන්නනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. කකුලේ අත් දෙකේ දෙල්ලේ ගන්නවා. ඊට පස්සේ මම මේක විටමින් E මම මේක ගන්නේ මේ අත්වල යටිපතුලේ කකුල් ඇඟිලි වල ඒ වගේ තමයි මම මේක ගන්නේ. මේක ගැන නම් මම ලොකු විස්තරයක් කියන්න දන්නේ නැහැ. මොකද මේක මම ළඟදී ගත්තේ. ළඟදී මට ගෙනල්ලා දුන්නේ. මෙහි තියෙනවද දන්නේ නැහැ. මේක තායිලන්ත වල එකක්. මෙහි තියෙනවද දන්නේ නැහැ. මම තාම තියෙන එකේ රිසල්ට් කියන්න දන්නේ නැහැ. ෆේස් ක්‍රීම් එකයි බොඩි ක්‍රීම් එකයි ගැන නම් පුළුවන්. ඇත්තටම ගොඩක් හොඳයි. මම මේ පිම්පල්ස් වලට එන ඇත්තටම මේ පිම්පල්ස් දාලා තියෙන්නේ මගේ ක්‍රීම් වලින් තමයි මේ දැන් මම මේ ක්‍රීම් එක මොකද්ද කියලා කියන්නේ නැහැ. ඔයාලත් ක්‍රීම් එකක් පාවිච්චි කරනකොට පොඩ්ඩක් ඒ ගැන හොයලා බලන්න. මොකද නැත්තම් ලස්සනට තියෙන මොනවල් මේ මගේ වගේ කැත වේවි. ඔව් ඉතින් එන්නේ වැඩි නැහැ. මං ගානේ ඔන්න ඔය ටික විතරයි. කොණ්ඩේ මම තෙල් ගාන්නේ නැහැ. මොකද මට තෙල් ගාලා ඉන්න බෑ. අතනකො තෙල් ගාලා මට ඉන්න බෑ කොණ්ඩේ. ඒක නිසා මම තෙල් ගාන්නේ නැහැ. හැබැයි මේ සතියකට සැරයක් නම් විටමින් E එකක් දාලා පොඩි මසාජ් එකක් දාලා මේ තමයි මේ රසේ නාන්න බලාගෙන තමයි මේ දේවල් කරන්නේ මම. ඇත්තටම කිව්වොත් මේ රැයට මේ දේවල් හැමදේම කරන්න පුළුවන් වුණාට ඇත්තටම දවල්ට නම් වෙලාවක් නැහැ. දවල්ට නම් නා ගන්නව එනවා. බොඩි ලෝෂන් එකක්වත් යූස් කරන්න ඇත්තටම ටයිම් එකක් නැහැ. බිසි කියලා නෙමෙයි මොකද කරගන්න ටිකක් අමාරු නිසා. මේ ටයිම් එක තමයි ඉතින් මගේ ජීවිතේ මම කැමතිම වෙලාව මේක තමයි. මේ ටික කරලා චුට්ටක් වෙලා කන්නඩි කාටලා ඉඳලා ලස්සනද කැතද කියලා බලලා ඉතින් තමයි ඉතින් නිදාගන්න. ඔයාලත් එහෙම මේ වගේ කියන්නේ තියාගන්න. ඔයාලත් තමන්ට චූටි හරි වෙලාවක් චූටි හරි වෙලාවක් තියාගන්න. තමන් වෙනුවෙන්. මොකද අපි දවස් තිස්සේම ඇත්තටම ඉතින් දේවල් කරලා වැඩ කරලා තමන් ගැන හිතන්න වෙලාවක් නැහැ. එහෙම නැතුව තමන් ගැන හිතන වෙලාවකුත් තියාගෙන වැඩ කරාම ඉතින් ලේසියෙන් අපිට ඒ දේවලුත් ලස්සනට කරගන්න පුළුවන්. තමන්ටත් ලස්සනට ඉන්න පුළුවන්.
මම හරි කියලා මං හිතනවා. ඉතින් මගේ නයිට් රූටින් එක මෙතනින් ඉවරයි. දැන් මම නිදා ගන්න යන්න හදන්නේ. ඉතින් ඔයාලා හැම කෙනෙක්ම thank you මාත් එක්ක රැඳිලා හිටියට. මාව follow කරලා නැත්නම් මාව follow කරන්න, like කරන්න, comment කරන්න. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. එහෙනම් අදට මං ගිහින් යන්නම්. ඔයාලා හැම කෙනෙක්ටම තෙරුවන් සරණයි. Good night. Bye bye.